අපි වැඩි කතා වුණේ කිලිම කතාව මම කියන්නම්. අන මේ දවස් ටිකේ අපි ට්‍රැක් එකක් කරා. ඒකට මගේ ට්‍රැක් එකේ ෆීචර් කරන්නේ ඩොන් සචෝ එන්ජොයි සිංහ තමයි ෆීචර් කරන්නේ. ඉතින් දැන් මේ ගොඩක් කට්ටියට මේ තියෙන ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මම මේ කීෆට ට්‍රැක් එකක් කරා කියලා. කීෆට ට්‍රැක් එකක් කරා කියලා ඩිස් එකක් කරා කියලා ලොකු මේ ගැටලුවක් වෙලා තියෙනවා. සමහර කට්ටියගේ මැසේජ් මට ගොඩක් කට්ටිය මැසේජ් කරනවා. ගොඩක් කට්ටිය මට මැසේජ් දාලා ගහනවා මොකද්ද ඒ ප්‍රශ්නේ මොකද්ද ඒ ගැටලුව කියන එක මගෙන් අහනවා. ඉතින් මේ ඉතින් ඇත්තටම සමහරක් අය අමුතු කමෙන්ට් දාලා තියෙනවා නොයෙකුත් ආකාරයක කමෙන්ට් දාලා තියෙනවා. ඒ කමෙන්ට් දාලා තියෙනවා ඉතින් හේතුවක් නොදැන තමයි දාලා තියෙන්නේ. මේක යට ගිය දෙයක් තියෙනවා. ඒ කියන්නේ යට ගිය දෙයක් තියෙනවා. යට ගිය දෙයක් නොදැන තමයි කමෙන්ට් දාලා තියෙන්නේ. ඒක කීපගේම දෙයක්. ඇත්තනම ගීෆගේ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් පෞද්ගලික ගැටලුවක් තමා ගීෆගේ මගේ තියෙන්නේ. ඉතින් ඒකට කීපගේ කිසිම ආන්සර් එකක් නැහැ. මං ගීපට කතා කරන්න උත්සාහ කරා ආන්සර් එකක් නැති හින්දා තමා මේ විදිහට ට්‍රැක් එකක් කරන්න අපි හැදුවේ. ඒ කියන්නේ මේකයි ඇත්තටම කියනවා නම් මුලින් ඉඳන් කියනවා නම් මෙන්න මේකයි කතන්දරය. අහගන්න ඔය දැන් ගූ කමෙන්ට් දාන එකු ඉන්නවනේ වෙනම ගූ කමෙන්ට් දාන කොට්ටාසයක් ඉන්නවා. ගෝතෙවරියක් ඉන්නවනේ වෙනම. නිකන් පුක දෙන්න ලැහැත්තින්න එපා කාටවත් පුක දෙන්න නෙමෙයි. ඒ කියන්නේ ඇත්ත කතාව. රැප්පයක් දානවා නම් කවුරු හරි මොකක් කර දෙයක් ඒක අහලා අහන්න ඒක විඳින්න. ඒක ගීෆද මමද ඩොන් සචෝද ස්මෝකද කවුද දාන්නේ ඒක නෙමෙයි රැප්පයක් දානවා නම් විඳින්න. නිකන් පැත්තක් අරගෙන පුක දෙන්න හදන්න එපා. කිසිම හේතුවක් දන්නේ නැතුව කිසි දෙයක් දන්නේ නැතුව දඟලන්න හදන්න එපා. ඉතින් ඇත්ත කතාව කියනවා නම් කීප මාත් එක ඉස්සර ඉඳන් මාර ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ මාර මේකක් මේ ළඟදී නම් කීප මාත් එක්ක හිටියේ. හොඳට අයි මට අයියේ කීකී කතා කරගෙන අයියා මල්ලි කියලා අයියයි මල්ලි වගේ තමයි අපි හිටියේ. සහෝදරයෝ වගේ තමයි හිටියේ. ඉතින් කීපයි මායි ඔහොම ඉඳලා ට්‍රැක් එකක් කරන්න සෙට් වුණා. ට්‍රැක් එකක් ගන්න තමයි ලැහැත්ති වුණේ කීපයි මායි. ලැහැත්තිලා අපි දෙන්නත් එක්ක ට්‍රැක් එකක් ගන්න ලැහැත්තිලා මායි අපේ මල්ලි හිටියා. අපේ මල්ලි ඉන්නවා මගේ ක්‍රිස්ටෝපර් එයාත් රැප් කරන්නේ. එයා රැප් කරන කෙනෙක්. ඉතින් මේ අපි ට්‍රැක් එකක් ගන්න තමයි ලැහැත්ති වුණේ. ඉෂාන් කොඩිතුවක්කු එලකිරි බ්‍රෝ. ඉෂාන්නේ එලකිරි මගේ කික් තමයි වෙලා ඉන්නේ. එලකිරි බොසා එලකිරි. ඉතින් ට්‍රැක් එකක් කරන්න හැදුවා. ඉතින් අපි ට්‍රැක් එක කරන්න හදනකොට ට්‍රැක් එක කරන්න තමයි ලැහැත්ති වුණේ. ඉතින් කීෆා ෆීචරින් එකට මගින් රුපියල් 80000ක් කිල්ලුවා. 80000ක් කිල්ලුවා. ඉතින් බජට් එක උගේ බජට් එකට ඉතින් මාත් කිව්වා හරි ඕකේ අවුලක් නැහැ එලකිරි එහෙනම් අපි ගහමු ට්‍රැක් එකක් ගහමු කියන එක. ඉතින් ගහමු කියලා ඉතින් 80000 කියන්නේ දුන්නා. මූට ටික ටික තමයි මං සල්ලි දුන්නේ. ටික ස්ලිප් තියෙනවා මං ගාව. ඉතින් ස්ලිප් තියෙනවා. යාගේ වොයිස් රෙකෝඩර් කීෆා මාත් එක්ක කතා කරනවා. ඉතින් මේ ඩිස් ට්‍රැක් එකේ අපි කමින් සූන් එකේ පොඩි කෑල්ලක් දානකොට කීෆා මාත් එක්ක මැසේජ් කරා කමින් සූන් එක දැකලා. ඉතින් ඇත්ත කතාව කියනවා නම් මේ ඉතින් 80ක් ගත්තා ෆීචරින් එකක් කියලා 80ක් මගෙන් ගත්තා. 80ක් අරගෙන කොහොමත් මගේ වැඩ ඔක්කොටම ගියා. වැඩ සේරටම වැඩ ඔක්කොටම ගියා 1.70ක් විතර යන්න මට වියදම්. ඇත්තනම් මගේ අතින් වියදම් කීවා 80000ක් ගත්තා. 80000ක් අරගෙන රෙකෝඩින් එකට හෝමාගමට ආවා. එච්චර ආවගේ මතකයි කියලා කියන්න ආවා. හරිද? ඉතින් මේකයි ආවා ඇවිල්ලා ඉවරලා රෙකෝඩින් එක දැම්මා. දැම්මට පස්සේ ඉතින් මට මර්සි ටිකක් දැම්මා ගීපා. කතා කරා ඕන මංගාව විස්තර තියෙනවා. සවිස්තරාත්මක විස්තර මංගාව තියෙනවා. ඉතින් කීපා මට දැම්මා අයියේ පයියේ කවද්ද දෙන්න ඕනේ බලංගොඩට එන්න ඕනේ කවද්ද කොහෙද බලංගොඩ කින්ද මන්ද කොහෙට දෙන්න ඕන රකයි මේකයි කියලා. ඉතින් මේ විදිහට මේ මාත් ඉතින් කිව්වා හරි මල්ලි එල්ලකිරි අපි එනම් කරමු. මොකද පෞද්ගලිකව ගත්තොත් මගේ තරහක් නෑ උත් එක්ක තරහක් නෑ කියන්නේ උගේ රැප් මං අදටත් අහනවා. හැබැයි කොල්ලෙකුට කරේ කැරි වැඩ. හරිද? ඒ කියන්නේ මම දන්නේ මම මේ කෙලින්ම කියන්නේ මේ අර ගෝත කමෙන්ට් වගේක් දාලා තියෙනවා ගෝතේ ටිකක්. මම දන්නේ ආටිස්ට්ලාට පුක දෙනවද කියලා. මං කියන්නේ ඉතින් කෙලින්ම ආටිස්ට්ලාට පුක දෙනුනාට කමන්නේ ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ආටිස්ට් කෙනෙක් ඉන්නවා නම් ඌ අනිවාර්යෙන් ජෙනුයින් වෙන්න ඕනේ. ඌ සාධාරණ විදිහට වැඩ කරන්න ඕනේ. ඌගේ අවංකභාවයක් තියෙනවනේ ආටිස්ට් කෙනෙක් නම්. ඇත්ත කතාව. ආටිස්ට් නෙමෙයි මොකෙක් වුණත් බල්ලෙක් වුණත් ඌට අනිවාර්යයෙන් අවංකභාවයක් අවංක තත්ත්වයක් උඩ තියෙන්න එපා. සිරාසීන් එක් කියනවනේ.
ඉතින් අවංක වෙන්න ඕනේ මිනිස්සේ කොල්ලෙකුට කැරි වැඩක් කරනවා කියන්නේ වැඩක් නෑ කතා කරලා. ඉතින් කීෆා මම හිටියේ අයියා මල්ලි වගේනේ. මම අයියා ඌ මට කතා කරන්නේ කීෆා කතානේ අයියේ හැම එකටම අයියේ. හරිද? එතකොට ඌට සල්ලි දුන්නා. අන්තිමට ඉතින් මන් දන්නේ මේ ගෝත කමෙන්ට් දාන්නේ ගුවන් තමයි මම මේ කෙලින්ම ජෙනුයින් කියන්නේ. හරිද? මේ ඉතින් කීෆාගේ වෙඩින් එක තිබ්බනේ. හරිද? කීෆාගේ වෙඩින් එකට දවස් දෙකක් තියෙද්දි කීෆා මට තමයි කතා කරේ. මට කතා කරලා ඉවරලා කිව්වා අයියේ මට වෙඩින් එක තියෙනවා මගේ වෙඩින් එක මට මේ කෝට් වගේක් ගන්න ඕනේ මගේ වෙඩින් එකට මට කෝට් වගේක් ගන්න ඕනේ අයියේ මේ සල්ලි දාන්න බැයිද ගන්න බැයිද කියලා. හරිද? ඔන්න ඔය උඹලා කීෆෙන් අහලා බලලා සල්ලි ගන්න බැයිද කියලා. හරිද? එතකොට මං ගාව 12 Pro එකක් තිබ්බේ. 12 Pro එකක් තිබ්බා මගේ ෆෝන් එක 12 Pro එකක් තිබ්බේ. ඕක මම ගිහිල්ලා විකුණලා හරිද? ඕක මම ගිහිල්ලා විකුණලා ඉවරලා කීෆට උගේ වෙඩින් එකට ඇඳුම් ගන්න මම සල්ලි දාපු එකේ. හරිද? උඹලා නිකන් ගෝත කමෙන්ට් දෙන්න එපා. මේ නිකන් ආතල් එකේ එක එකාට මටවත් ඉන්න රැපර්ස්ලට කිසිම එකෙකුට පුකක් දෙන්න ඕනේ නැහැ ඇත්ත කතාව. ඇයි කියන්නේ ඇත්ත පිළි. ඒ කියන්නේ උඹලා ඔය දකින්නේ දැන් කවුරු හරි වීඩියෝ එකක් දාපන් මේක තමයි ඒ වුණාට ඇතුළාන්තයක් දන්නේ නැහනේ. මිනිස්සෙක් ඩිස්සයක් කරන්න හරි නිකන් කට වචනෙට හරි බයින්නේ හේතුවක් තියාගෙන. හරිද? එතකොට දේශිතරුවන් ඉන්නවා හෙලෝ ඉතින් අම්මට සිරි එලගිරි කොල්ලා මොකද වෙන්නේ? ඉෂාන් කොඩිතුවක්කු එලගිරි අනිවාර්ය එකෙන්ම ගැම්මක් මේ බොඩරේ. ඉතින් අන්න ඒකයි මං කියන්නේ. රැපර්ස් කෙනෙක් වුණාම ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් මට්ටමකට රැපර් කෙනෙක් වෙනවා නම් ඌ ක්වොලිටියක් වෙනවා නම් චාර්ටරේ චරිත වෙන්න එපා මම කියන්නේ කෙලින්ම. කීපටද ස්මෝකටද ප්‍රබාටද කාට වුණත් අර ක්වොලිටිය තමන්ගේ තත්ත්වයක් ක්වොලිටියක් තියෙන්න එපා කාට වුණත්. ඒ කියන්නේ ඕනම කෙනෙකුට ක්වොලිටියක් තියෙන්න ඕනේ. තමන් කොල්ලෝනේ කොල්ලෙක්ට. ඒ කියන්නේ ඇත්තටම මම මේ කීවට මම කළා කීව මගෙන් සමහර දවස්වල ඌට මම දන්නේ ඌ මගෙන් ඉල්ලලා තියෙන සමහරක් අවස්ථාවල දෙන්නලා තියලා තියෙනවා. ඉතින් ඒකින්ද මේ දන්නේ නැති ඌ කියවන්න එපා මේ කතාව. මොකද උගේ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් මේක. කීෆගේ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් උගේ ආන්සර් එකක් නැති හින්දා තමයි මෙහෙම ඩිස්ට්‍රැක්ට් එකක් මම කරන්නේ. තේරුණාද? පැහැදිලිද? ඒ කියන්නේ උගේ ආන්සර් එකක් නැහැ. ඌ මගෙන් සල්ලිත් අරගෙන මට පොල්ල තියලා හරිද මේ ළඟදි කතා කරා දැන් මාසයක් වන්නේ ඒ පොල්ල තියලා මාස ගාණක් ගිහිල්ලා මං ඌට කතා කරද්දි උගේ ආන්සර් එකක් නැති හින්දා ඌම මට කතා කරලා කීෆම් මට කතා කරලා කිව්වා අයියේ මං බලංගොඩ කොයිද එන්න ඕනේ මං කොයිද දෙන්න ඕනේ වොයිස් රෙකෝඩ් මං ගාව ඕන දෙයක් තියෙනවා ඉතින් මේ අපි කතා කරන්නේ ජෙනුයින් මම ජෙනුයින් කතා කරන කොල්ලෙක් මට ඔය අනිත් ඒවා වගේ මම රැප් කරාද හරිද ඉතින් ඊට වැඩිය ශ්‍රේෂ්ඨයක් මම කරන එකෙක් ඊට වැඩිය ශේෂ්ත්‍රයක් මං කරන එකේ මට අදාළ නැහැ මට ඔය රැප් කරන අරක මේක අර අයියා මේ පයිය මට අදාළ නැහැ මං අමුතු චරිතයක් මම වෙනස් චරිතයක් හැබැයි කෙලින් කතා කරන්නේ මං කෙලින් විදියට ඉන්නේ මං ජෙනුයින් ඉන්නේ මොකද මේ මට මේ මං දැක්කා ඒක එක කතා කියන ඉතින් මම දැක්ක මේ මට මේ කාගේවත් අවධානයක් ගන්න ප්ලේස් එකක් ගන්න මට රැප් කරන්න ඕනේ මට කැරි වැඩක් වුණා ඒ කියන්නේ මගේම කියලා හිතාගෙන හිටපු එකකින් ඉන්නේ මට කැරි වැඩේ උනේ මගේම කියලා හිතන් කීපට මං සැලකුවේ මගේම වගේ මගේ මල්ලි කෙනෙකුටයි මං කීපට සැලකුවේ ඌට අපේ ගෙදර එන්න යන්න කියලා කණ්ඩ මොණ්ඩ ලෑස්ති කරන්න කියලා ඔක්කොම කළා ගෙවල් උන්ට රූම් ඇරේන්ජ් කරලා දීලා ඒව කරලා ඉවරලා ඉතින් මේම කැරි වැඩක් කරනකොට ඒ කැරි වැඩේ කරත් අවුලන්නේ මං සද්ද නොකර පාඩුවේ හිටියා පාඩුවේ හිටපු එකෙන් මම ඒ ඉඳලා ආන්සර් එකක් නෑ මුකින් මට 80000 අවුලන්නේ රුපියල් 80000ක් කියන්නේ නැතිනම් මට හරිද 80000 කියන්නේ මම දවසට ලස්ස දෙක තුනම මම වියදම් කරන එකේ මට 80000ක් කියන්නේ නිකන් බල්ලන්ට කන්න දෙනවා වගේ එහෙම නෙමෙයි මොකද මම ඌට සැලකුවේ මගේ එකෙකුට වගේ මගේ සහෝදරයෙකුට මම ඌට ජෙනුයින් සැලකුවා එල්ලගිරියට සැලකුවා ඉතින් එහෙම කරලා ඉවරලා කැරි වැඩක් කරලා නිකන් මාරු වෙනකොට ක්වොලිටි නෑනේ ඒ තත්ත්වෙට ක්වොලිටි නෑ ඔන්න ඔය කීෆගේ ෆෑන් ඉන්නේ වඩයක් ඉන්නවනේ නිකන් ගූ කමෙන්ට් දාන්නේ වඩයක් අන්න උන් ටික මේ කතාව අහලා මේ අහලා කමෙන්ට් එකක් දානවා නම් දාන්න හරිද මට වගේම තමයි උඹලටත් ඔය කතන්දරය වුණොත් කාගෙන් හරි උඹලගේ යාළුවෙක්ගෙන් උඹලට ඔය කතන්දරේ උඹට පොල්ලක් දාලා කැරි වැඩක් කරලා ආතල්ලයක් දුන්නා එතකොට උඹලා මොකද්ද කියන්නේ ඈ මට මේ සල්ලි දාපු එකවත් පොල්ල දාපු එකවත් මට ඒක අදාළ නැහැ මට ඒක වැඩකුත් නැහැ සල්ලි වැඩක් නැහැ හැබැයි මනුස්සකමට කතා කරන්න තිබ්බා හරි අයියේ මේකයි මෙන්න මේ ප්‍රශ්නයක් වුණා හරි මොකක් හරි කියන්න තිබ්බනේ
ඊට පස්සේ මේ ළඟදී මූ මාසයකට කලින් මට කතා කරලා ඉවරලා මං එන්නම් කියලා රැප් එකට මේ මං එන්නම් අපි මේ වැඩේ කරමු බලංගොඩ කොහෙද එන්න ඕනේ කියලා. එතනත් මරසියන ගැව්වේ උත්තම. එතනත් පට්ට මරසියන්නේ ගැව්වේ. කතා කරලා මාත් මූත් එක්ක ජෙනුයින් ෆිට් එකට කතා කරා. මාත් හෙන ෆිට් එකට කතා කරා මූත් එක්ක. පරණ තරහ අයින් කරලා කතා කරා. හරි මල්ලි අවුලන්නේ එල්ලකිරි වරෙන් කියලා. මේකයි හරිද? මේකයි මේ කොටියෙක්ගේ නමක් ඒ කියන්නේ කොටි සාමාන්‍යයෙන් ගෝත නෑනේ. ඇත්ත කතාව රැපකට වුණත් කොටි කියලා කිව්වට රැපකට කොටියෙක් කියලා කිව්වට කොටි ගෝත නෑ. කොටි ඇවිල්ලා හරි ගාම්භීර චරිත හරි ජෙනුයින් විදිහට ඉන්න සත්තුනේ කොටි කියන්නේ. ඒ නම නම් මම කියන්නේ සුදුසු නෑ. මට දාලා තිබ්බා හයිනා දුවනවා කියලා මේ කොටි එහෙම ආවට පස්සේ මේකයි හයිනා නෙමේ හාවෙක් වුණත් මචං ජෙනුයින් නම් හරිද? හාවෙක් හරි මුවෙක් හරි ඌ ජෙනුයින් නම් ඌ දුවන්න ඕනේ නැහැ. ඌ එලකිරි චරිතයක්. ජෙනුයින් කෙලින් කතා කරන්න එපා. කෙලින් කතා කරනවා කියන්නේ ඌ පට්ට ජෙනුයින් චරිතයක්. මේ කොච්චර ආටිස්ට්ලාද අර පයියද මේ පයියද ඒව අදාළ නැහැ. කෙලින් කතාව තියෙන්න ඕනේ. ඇත්ත කතාව. හරිද? ඉතින් මේකයි රිප්ලයි කරනවා නම් රිප්ලයි කරහල්ලා. හරිද මම කියන්නේ රිප්ලයි කරනවා රිප්ලයි කරාන් ඊළඟ එක දෙන්නම් නාග සලන් වෙන්න බඩු තියෙනවා මංගාව හොඳම ඒවා මංගාව තියෙනවා. කායත් කෙරුවවල් මංගාව තියෙනවා. මොකද මම මේ අද ඊයේ පෙරේද ඉපදිච්ච එකෙන් නෙමෙයිනේ මමත් ආශ්‍රය කරලා තමයි ආවේ. හරිද? එකෙන්ම කියනවා නම් ආයේ සුපිරිම චරිතයකට ඉන්නේ මං ආශ්‍රය කරලා තිනවා ඕන ඩොන් සචෝ ඉන්නවා. සචෝ එලගිරි. මගේ එකා සචෝ කියන්නේ එලගිරි මොකද මේ ජපාන් ඉඳන්ම ජපාන් ඉන්න කාලේ ඉඳන්ම සචෝ මාත් එක්ක එලගිරි. ජපාන් ඉන්න කාලේ ඉඳන් ඊට කලින් ඉඳන් මාත් එක්ක එලගිරි මායි සුපිරි ගතිගුණ තියෙන කෙනෙකුට ඉන්නේ නම් මම ඔය රැප් ශේෂ්ත්‍රයෙන් ඒ කියන්නේ හිප් හොප් කල්චර් එකේ පැත්තෙන් ගත්තොත් ඔය මේ රැප් ශේෂ්ත්‍රයෙන් වැඩක් කරන කෙනෙකුට ඉන්නේ සාමාන්‍යයෙන් වැඩක් කරන කියන්නේ ජෙනුයින් අවංකව වැඩක් කරන කෙනෙකුට ඉන්නේ මම අනිත්‍යව මම ආශ්‍රය කරලා නැහැ. සිරා කතන්දරේ මම අනිත්‍යව ගැන පෞද්ගලික දන්නේ නැහැ. හරිද? ජෙනුයින් දන්නවනම් මං කෙලින්ම මේ දන්නවා ඩොන් සචෝ කියන්නේ ඒ කාලේ නම් මාත් එක්ක ඒ විදේට හිටියා. ඒ වචන නම් ඒ වචනේ ජෙනුයින් වචනේ. අදරන් මාත් එක්ක ඉන්න ඌට ලෙඩක් හැදුනත් ඌට දුකක් වුණත් ඒත් මම ඉන්නවා. මට දෙයක් වුණත් ඌ මාත් එක්ක ඒත් ඉන්නවා. හරිද? ඉතින් අර මේ වැඩක් නැහැ. මුන් මේ හිප් හොප් පාරක පයිය මේක කීයේ දඟලුවට රැප් කරන්න දඟලලා ගත්තට මේ වැඩක් නැහැ. කිසිම ක්වොලිටි එකක් නැහැ. මම මේක දකින්න විදිය කියන්නේ ගොඩක් රැපර්ස්ලයි කිසිම ක්වොලිටි එකක් නැහැ. ක්වොලිටි එකක් නැහැ කියන්නේ එකාට එකෙක් නැහැ. ඇත්තටම එකාට එකෙක් නැහැ කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තනම් මට ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොල්ලෙක් ට්‍රයි එකක් දීලා ඌ දෙන්න හදනවා. ඌගේ බාගද ඌට දැනීමක් තියෙනවා. ශේස්ත්‍රයේ බාගද ඌ පුරුදු පුහුණු වෙච්ච දෙකින් හරි ඌට හැකියාවෙන් ඌ දෙන්න හදනවා නම් වල කපන්න එපා, කැරි වැඩ කරන්න එපා. කොල්ලෙකුට අත දීලා ඌ උඩ ගනි. ජෙනුයින් කියන්නේ කොල්ලෙකුට අත දීලා උඩ ගනි. මොකද මේ අරන් යන්න නෙමෙයිනේ මැරෙනකොට අරන් යන්නේ නෑනේ එක පකෙක්වත් මේකේ නේ. ඉතින් මේ ඒකින්ද කොල්ලෙකුට අත දීලා උඩ ගනින් මේක කැමති නෑ මේ ඉන්නේ ඌ කැමති නෑ උන් කැමති උන්ගේ මේ ඌ එනවට මේකේ උන්ගේ මේකයි මට නම් රැප් කරන්න උවමනාවක් නෑ. ඇත්ත කතාව තියෙන්න එපා. මේ මට මේ අනිත්‍යව වගේ මට කරන්න ශේස්ත්‍ර තියෙනවා මං ගැන දන්න මිනිස්සු දන්නවා. හරිද? ඕන මේ චරිතයක් මට බැලන්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මට ඒ කියන්නේ ලොකු කමකට කියනව නෙමෙයි. ඕන පැත්තකට බැස්සත් ඕන තැනක් මට බැලන්ස් nothing. හරිද? මාතරද ඕන ඒරියා එකක් මට එලකිරි. ඉතින් ඒකින්ද මේ කීව හොයාගෙන මම යන්න හැදුවා. මම නෙමෙයි. ඉතින් මගේ කට්ටිය ඉන්නවා කිරුළපන ඉන්නවා නිමල් අයියා කියලා. නිමල් අයියා මොකද්ද වෙන්න ඕනේ කියලා මම ඒවා කීවට මොකද්ද වෙන්න ඕනේ කවුද මොකද්ද ගේන්න ඕනේ කියලා ඇහුවා මට. හරිද? ඉතින් අනිවාර්යෙන් කවුද ඉෂාන් කොඩිතුව කියලා කිරි උන්ගේ හිස්ටරි බොකයි කියන්නේ මේකනේ රැප් වලට මුන් දෙනවා වදන් රැප්කට දෙනවා වදන් ඇති වෙන්න රැප් වලට ಜಾති වදන් දෙනවා. හරිද? රැප් වලට ගෝත වදන් දෙනවා. වදන් දුන්නට වැඩක් නැහැ. ඇතුළ බොකයිනේ බං. සිරාසීන් එක ඇතුළාන්තයෙන් පට්ට බොකයිනේ. කිසිම මනුස්සකමක් නැහැ, නිහතමානීකමක් නැහෙනි. රැපකට කියන්න පුළුවන් කට වචනට ඕන හිතලුනේ බං. කට වචනයකට කියන්න පුළුවන් ඕන දෙයක්. හැබැයි ඇතුළ බොකයි ඒක ආශ්‍රය කරපු එකෙක් දන්නවා. හරිද? මේ කවුද තිලා එලෝ කියන්නේ එලෝ නෙමෙයි මල්ලි මෙලෝ වුණත් මේකයි මරු කටවලුත් අදාළ නැහැ. අර තිලා කියන කොල්ලට මේ කියන්නේ මන් දන්නේ කාගේ කොට්ටක්ද කියන්නේ. ජෙනුයින් කියන්නේ උඹ මං ලයිව් එකේ ඉන්නේ ඉඳන්ම මූණට කියන්නේ.
එලෝ කියන්නේ දන්නේ නැති හුත්තවල් කතා කරන්න ඉන්න එපා මල්ලි. සිරා සීන් එකනේ කියන්නේ. දන්නේ නැති මේක පෞද්ගලික ප්‍රශ්නයක්. හරිද? කීෆගේ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් මේක. ඉතින් ඒකින්ද දන්නේ නැති හුත්තවල් කතා කරන්න ඉන්න එපා. ඒ මං කෙලින්ම ජෙනුයින් කියන්නේ මේ ගෝතයෝ ඉන්නවනේ. ගෝතයන්ට කෙලින්ම කියන්නේ ගෝතයෝ කොට්ටාසයක් ඉන්නවම කිසිම දෙයක් දන්නේ නැතුව එහෙටයි මෙහෙටයි කතා කරනවා. එහෙම වෙන්න එපා. හරිද? ජෙනුයින් නියා. කවුරුණක් කමනේ රැප්ද ඌ අරකද මේකද මොකද්ද කරන්නේ කොහෙද ඉන්නේ ජෙනුයින් නියන්. හරිද? බොක වෙන්න එපා. ඔය කීෆා ඉන්නවා කීෆා මට තමා අන්තිමට කතා කරේ උගේ මගුල උගේ වෙඩින් එක තියෙනවා හැබැයි ඌගේ වෙඩින් එකට මට කිව්වේ නැහැ මට කතා කරන්න ඌට එච්චර මේ බොක්කක් තියාගෙන මට කිව්වේ නැහැ එකද අයියේ මගේ වෙඩින් එක මට කිව්වේ නැහැ මට ඒ උන්ට කෝල් එක දුන්නේ වෙඩින් එකට දවස් දෙකකට කලින් අයියේ මේ මට මේ කෝට් වගේක් ගන්නත් ඕනේ ඇඳුම් වගේක් ගන්නත් ඕනේ මෙහෙමයි මේ සල්ලි ගියක් හරි දාන්න පුළුවන්ද එතකොට හුත්තෝ අහලා බලපන් ජෙනුයින් කියන්නේ ඔය තිලාලාද මන් දන්නේ බොක කමෙන්ට් දාන්නේ වන්ට කියන්නේ හුත්තෝ හරිද මේ අහලා බලන් කීපෙන් අහලා බලන් කතා කරලා හරිද මේ මම මගේ 12 Pro ෆෝන් එකක් තිබ්බේ මං ගාව ඒ දවස්වල 12 Pro එකක් තිබිලා ඕක උගස් තියලා හුත්තෝ 20000 දැම්මේ අහලා බලපන් හරිද එහෙම කරපු එකෙකුට කැරි වැඩක් එහෙම කිච්චර කැරි වැඩක් කළා මම එතකොට කට පොක වහගෙන ඉන්න මම පොන්නේද්ද මම පොන්නේද්ද ඒ කියන්නේ ඇයි එහෙම කරන්නේ කොල්ලෙකුට ඒ කියන්නේ ෆිට් එකක් වෙලා ඉඳලා නිකන් ආතල්ලයක් දීලා එහෙම කරන්නේ ඒ කොල්ලෝ මං කියන්නේ කාට වුණත් ඔය ඉරණම තමා ගමනක් යනවා නම් තනියම ඵලයන් කාට වුණත් කියන්නේ රැප් කරන්න හරි මොකක් හරි තමන්ට මොන හුත්තක් කරන්න හරි කිසිම මොකක් හරි දෙයක් කරන්න ඉන්නවනම් තමන් තනියෙන් කරපන් කාටවත් කියන්නේ නැතුව පුක නොදී මේ ඉන්න හොඳ එව්ව ඉන්න ඇත්තටම ඉන්න ගොඩක් හොඳ එව්ව ඉන්න කොල්ලෝ ඉන්න එලකිරි කොල්ලෝ ඉන්න හරිද ඒ වුණාට මේ වගේ ගෝතයෝ සෙට් වෙච්චාම හරි අමාරුයි හරි අවුල්ලුයි මොකද කොල්ලෝ ඉන්න එලකිරි කොල්ලෝ ඉන්න සුපිරි කොල්ලෝ ඉන්න ඉතින් උන් එක්ක වැඩක් කරන්න පුළුවන් මේ වගේ ගෝතයොත් එක්ක නම් පට්ට අමනයි ආයේ ඉතින් ඒකයි මං කියන්නේ කෙලින් කතාව මේ කතාව කියන්නේ මම මෙහෙම ලයිව් එකක් කියලා මට කියන්න උවමනාවක් නෑ මට පොකේ අමාරුවක් ඇත්තින් නෑ මට ඊට වැඩි වැඩ තියෙනවා හරිද මේ අර ගෝත කමෙන්ට් වගේක් දාලා තියෙනවා මම ඒ කමෙන්ට් එක දැක්කා මේ මට මැසේජ් වගේක් ඇවිල්ලා තියෙනවා ආන් ඒකට දාන්නේ ඉතින් ඒකින්ද මේ බෙට්ටලව කන එව්වන්ට ඔය කෙලින්ම ජෙනුයින් කියන්නේ කාගේ බෙට්ටල්ලව කන්න එපා ඇත්ත තත්ත්වය දැනගනි මනුස්සෙක්ගේ අටියාන්තයේ ඇත්ත උගේ තියෙන අරමුණ උගේ ඇත්ත දැනගෙන කතා කරපල්ලා මූ මොන වගේ චරිතයක්ද කියලා උඩට මූණක් පෙන්වන්න පුළුවන් මට උනන් මේ ලයිව් එකේ කියලා දැන් මට කියන්න පුළුවන් හරිද මට කියන්න පුළුවන් යකෝ මම මේ කියන්නේ මට අමාරුවක් ඇත්තෙම නැහැ හරිද මට කොහෙත්ම කිසිම ගැටලුවක් නැහැ මට අමාරුවක් ඇත්තේ නැහැ නේ මෙහෙම ලයිව් එකේ ඇවිල්ලා මම කියන්නේ හැබැයි ඇතුළතයක් නෙපෑනේ ඇත්ත කතාව රියල් කතාවක් තියෙන මිනිස්සෙක් වෙච්ච රියල් වෙන්න ඕනේ මුන් තනි කර ෆේක් ඇත්ත කතාව තියෙන්නේ බෑ මුන් තනි කරම ෆේක් නේ තනි කර ෆේක් මුන් ෆේක් කියන්නේ ඇයි තනි කර උඩින් ඔපේ දාලා පෙන්නුවාට යටින් තියෙන තනි කර ප්‍රෝඩාවනේ මුන් ඇවිල්ලා තනි කර ගූ චරිතනේ පට්ට ගූ චරිතනේ කෙලින්ම කියන්නේ මම බය නැහැ කිසි කෙනෙකුට මම බය නැහැ බය වෙන්න වැරදි කළා නෑනේ අපි ඇවිල්ලා කෙලින් කතා කරන මිනිස්සු අපි කාටවත් වැරදි කළා නෑ අපි කෙලින් දෙයක් කරනවා හරිද ඉතින් අපි මිනිස්සුන්ට උදව් උපකාර කරනවා සෑහෙන මේ මිනිස්සු මංගාව දන ගහලා වඳිනවා සිරා සීන් එක මගේ පෞද්ගලික ශේත්‍රයේ කවුරුවත් දන්නේ නැහැ දන්නේ නැතුව කතා කරන්නත් එපා එකෙක්වත් මගේ තීරය දන්නේ නැතුව මං මොන වගේ චරිතයක්ද කියලා දන්නේ නැතුව කතා කරන්න එපා මිනිස්සු මංගාව ඉන්න ඕන තරම් හරිද අනිවාර්යෙන් කවුද ඉෂාන් කොඩිදුවක් පුක දෙනවා නම් එලියට දෙන්න ඕනේ ඇඟි ෆේක් account වලින් දෙන්නේ අන්න ලොවෙත් එකෙම ලැක් දෙව ඉන්දුවර බොසා මොකෝ කේස් එක නෑ බොසා එලකිරි එකෙම මේ චරිතයක් ගැන මේ පොඩ්ඩක් කතා කරා කියන්නේ ඇත්ත සීන් එකක් මේ එළියට දුන්නා මේ මට මේ අනම්මනම් දෙක තුනක් කියලා තියෙනවා එකෙම ඉතින් ඒකින්ද මම නම් කියන්නේ ජෙනුයින් වෙන්න කවුරුනත් කමන්නේ රැප් නෙමෙයි මොනා කරත් අර උත්ත නෙමෙයි මේ උත්ත කරත් කමන්නේ ජෙනුයින් වෙන්න හරිද කෙලින්ම කතාව මේ සුද්ධ සිංහලෙන් කියන්නේ ඩිස් කරන එක නෙමෙයි ඉතින් මම ඩිස් කරන්නෙත් නෑ මට නම් වැඩක් නෑ ඩිස් කරන තරම් මට ක්වොලිටි නෑ උ ඩිස් කරන තරම් මට ඩිස්යක් කරන්න නම් මට ක්වොලිටි යන්නේ කීෆගේ ජෙනුයින් කියන්නේ ඩිස් කරන්න ඕනේ නෑ මට ඕන නම් ඊට වැඩි දේවල් මට කරන්න පුළුවන්
සිරාසීන් එක ඊට වැඩිය දේවල් මට කරන්න පුළුවන්. ඇති වැඩක් නැහැ මට රිස්ක් කරන්න ඕම නැහැ. අර ඩොන් සචෝ මගේ කාය බොරු කියන්නේ එල්ල කරේ සචෝ කියන්න එකෙන්ම සුපිරි චරිතය. මොකද හැම දෙයකට ඌ මංගාවේ හිටියා. මේ ලක්තේ ඌ හින්දික චරිතයක් තමයි පිළියන්දල චරිතයක් තමයි සුද්දා. මේ ඉතින් ඒකයි. ඉතින් ඔන්න ඕක තමයි කතාව. මට කියන්න ඕනි උනේ